හැම දිනාටම දරුවන් සරණයි. 2026 අප්‍රේල් මාස 13 14 කියන දෙදින යෙදෙන සිංහල දෙමළ අලුත් අවුරුදු උදාවේ චාරිත්‍ර වාරිත්‍ර සහ නැකත් පිළිබඳව ඔබව දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. අවුරුද්ද කියලා කියන්නේ හැම කෙනෙකුටම නැවුම් බවක්, වාග්යවන්ත බවක්, සැනසුම්දායක බවක්, සතුටක් ගෙන දෙන දවසක් හැටියට තමයි අපිට පේන්නේ. සිංහල බෞද්ධ අයත් වගේම හින්දු භක්තිකයොත් මේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද ඉතාමත්ම ඉහළින් සමරනු ලබනවා. ඒ සමරීම තුළින් අනෙකුත් ජාතීන්ද අනෙකුත් ආගමිකයින්ද ඒ වගේම නොයෙක් ජනතාව අපේ අවුරුද්ද ඉතාමත්ම ඉහළින් ඒ අයත් සමරනවා. ඒ නිසා 2026 අප්‍රේල් 13 වෙනි දින අපිට එදී තිබෙනවා කළ යුතු වැඩ. පරණ අවුරුද්දට අපිට නාන්න තියෙන්නේ 13 වෙනිදා. මේ 13 වෙනිදා අපිට තියෙනවා දිවුල් යුස මිශ්‍ර නානු ගාලා නාන්න තියෙනවා. ඒ නාලා අපිට ඉෂ්ට දෙවිවරු ඉන්න එක එක්කෙනාට. ඒ ඉෂ්ට දෙවියන් සිහිපත් කරගෙන 13 වෙනිදා දවස ගත කරනවා. ඊළඟට අපිට උදා වෙන්නේ පුණ්‍ය කාලේ. පුණ්‍ය කාලය කියලා කියන්නේ පින් සිද්ධ කරන කාලේ. අන්සල් යනවා, මල් පහන් පූජා කරනවා, බුදුන් වඳිනවා. ඒ කාලය ඇතුළත ගෙවල් දොරවල් වල කිසි දෙයක් කරන්නේ නැහැ. ඒ පුණ්‍ය කාලේ ලබන්නේ ඉස්සර වෙලා සියලු වැඩ කටයුතු අත්හරින්න ඕනේ. ඒවා අත්හැරලා ඉවර වෙලා පුණ්‍ය කාලේ ලැබුවට පස්සේ තමන්ට ආගමික වත් පිළිවෙත් වල යෙදෙන්න තියෙනවා. එතකොට මේ පුණ්‍ය කාලේ ලබන්නේ 14 වෙනිදා පූර්ව භාග 3:08 සිට 14 වෙනි අඟහරුවාදා අපර භාග 3:56 දක්වා. සමහරලාට මේ බොහෝ අයට පූර්ව භාග අපර භාග කියන එක තේරෙන්නේ නැහැ. මේ වරේ පුණ්‍ය කාල ලබන්නේ රාත්‍රිදී. අපි 13 වෙනිදා දවස ගණන් ගත්තොත් 14 වෙනිදාට ඉවෙන්න රාත්‍රී 3ට තමයි පුණ්‍ය කාලය ලබන්නේ. ඊට පස්සේ හවස 14 වෙනිදා හවස 3:56ට තමයි පුණ්‍ය කාලය ගෙවෙන්නේ. මේ කාලය ඇතුළත තමයි පන්සල් යන්න තියෙන්නේ, ආගමික වැඩ කරන්නේ. මේ අතරතුරේ අවුරුදු උදාව සිද්ධ වෙනවා. අවුරුදු උදාව සිද්ධ වෙන්නේ අප්‍රේල් 14 වෙනිදා උදේ 9:32ට. ඒ කියන්නේ මීන රාශියේ ඉඳලා මේෂ රාශියට සූර්යයා සංක්‍රමණය වෙනවා. ඒ සංක්‍රමණය වීම තුලින් නව අවුරුදු උදාව ඇති වෙනවා. ඊළඟට තියෙනවා විපගිනි බැලවීම. චාරිත්‍ර වාරිත්‍ර වල. දැන් 14 වෙනි අඟහරුවාදා පූර්ව භාග 10:41ට රක්ත වර්ණ වස්ත්‍රයෙන් සැරසී දකුණු දිශාව බලා දිබ්බඳ විලිමොලවා
කිරිබතක් හදලා ඒ කටයුතු කරන්න ඕන. ඒකට ගිනි මෙලවීම තියෙන්නේ 10:41ට දකුණු දිශාව බලලා. අඳින්න ඕන වස්ත්‍රය තමයි රක්ත වර්ණ වස්ත්‍රය, රතු පාටේ තමයි ඇඳගෙන කටයුතු කරන්න ඕන. ඊළඟට තියෙනවා ආහාර අනුභව කිරීම, ගනුදෙනු කිරීම, වැඩ ඇල්ලීම, මේ කාරණා ටික කරන්න. අප්‍රේල් 14 වෙනි අඟහරුවාදා අපර භාග 12:05ට රක්ත වර්ණ වස්ත්‍රයෙන් සැරසී දකුණු දිශාව බලා ආහාර අනුභව කිරීම, ගනුදෙනු කිරීම, වැඩ ඇල්ලීම කළ යුතුව තිබෙනවා. ඊළඟට තියෙන්නේ හිස තෙල් ගෑම. අප්‍රේල් මාස 15 වෙනි බදාදා දින පෙරවරු 6:54ට යෙදෙන සුබ මොහොතින් නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ කොළත්, පයට පොළොන් කොළත් තබා නැගෙනහිර දිශාව බලා හිස තෙල් ගෑම ඉතාමත්ම සුදුසුයි. සියලු දෝෂ භංග වෙන කටයුත්තක් තමයි හිස තෙල් ගෑම. ඊළඟට අප්‍රේල් 20 වෙනි දින පෙරවරු 6:27ට සුදු පැහැති වස්ත්‍රයෙන් සැරසිලා දකුණු දිශාව බලා රැකියාවට පිටත් වීම යෙදී තිබෙනවා. මෙන්න මේ චාරිත්‍ර විධි එකම නැකතට එකම මොහොතක රටේ අපි සියලු දෙනාම එකතු වෙලා මේ අවුරුදු චාරිත්‍ර ඉෂ්ට කරමු. ඒ ඉෂ්ට කරනකොට අපි හැම කෙනෙකුගේම සාමය, සමගිය, සතුට, අපි ප්‍රීතිය භුක්ති විඳිමු. ඒ භුක්ති විඳීම සඳහා මේ අවුරුද්ද අපිට ඉතාමත්ම ඉවහල් වෙන බව මතක් කරමින් ඔබ සියලු දෙනාටම නිර්වාණ සරණ ප්‍රාර්ථනා කරනු ලබනවා. ගුණ නැන සපිරි සමාජයක්